එතන ගෙවල් ටික හදාගන්න. මට කියන්නකෝ අවශ්‍ය වෙන ප්‍රමාණය. අපි ඒක ඉස්සරහා දෙන්න. අලුත් ගෙදරක යන්න බලාගෙන ඉන්නකොට. මේ මුදල් අමාත්‍යාංශයේ ආපදා සහන අරමුදලටත් ගව්පේ හරහා දැන් පරිත්‍යාග සිදු කරන්න පුළුවන්. අපි අවුරුදු 30ක කාලයක් මේ යුනිටි ගම්මානයේ පදිංචි අය දෙතුන් වතාවක් අපි මේ කඳවුරු ගත කළා කියනවා. දැනට අඩි අවදානම් පළාතක් හැටියට අපි දෙතින් යන දාලා තියෙන්නේ පවුල් 56ක් ඉන්නවා ජනාධිපතිතුමනි. මේ ඔක්කොම එතනද? ඔව්. ආදායම් මාර්ග ජීවත් වෙන්නේ මම වැඩේ සර්. කොහෙද? අනිත් අය මොනවද කරන්නේ? කුලි වැඩ කරනවා. එදාට වැඩ කරන එක තමයි. අපේ තියෙන එකම සරසුව ඉඩමක් ලබා ගැනීම තමයි. ඒතර ආපෝ පදිංචි වෙලා යන්න බෑ එතන. යන්න බෑ එතන. ඔව්. ස්ථීර විසඳුමක් හොයාගන්න ඕනේ නේද? ආයෙත් එතනට යනවා. ආයෙ වැස්සක් ආපුවාම එනවා. ඒක තේරුමක් නෑ නේද? දැන් අපි දිසාපුත්තුම කියන ඉඩමක් හොයාගන්න පුළුවන් නේද? ඔව්. ඉඩම හොයාගත්තම අපි සල්ලි තවන්න එතන ගෙවල් ටික හදාගන්න. මට කියන්නකෝ අවශ්‍ය වෙන ප්‍රමාණය. අපි ඒක ඉස්සරහා දෙන්න. අලුත් ගෙදරක යන්න බලාගෙන ඉන්නකොට. මේ කාලෙකට අපි ජනාධිපතිතුමා දැකලා නැහැ. මේ පාර තමයි අපිට වාසනාවට දැක්කන්න පුළුවන්. මේ පාරට අපි කඳවුරේ අවුරුද්දක් හිටියා. අවුරුද්දක් හිටියා යන්න මේක තාපව. ඔව් ආයෙ යන්න කිව්වා. ඒක කවුරුත් ඇවිල්ලා බැලුවේ නැහැ සර් අපි. අනවසර ඉඩම කියලා අපි පවුල් 25ක් ඉන්නවා. මෙච්චර කාලෙකට කවුරුත් ආවේ නැහැ. මාසෙකට සැරයක් වැස්සොක් යට වෙනවා. මේ සැරේ සම්පූර්ණ යට වෙනවා. කරුණාකර ඔබට බුදු බලවත් ඒ ඉක්මනට පුළුවන් තරම් කොයි හරි දෙයක් හදලා දෙන්න. ඒවල් ටික හදලා දෙන්න ජනයිති. දෙකේ ඔව් අපි ළමයිගේ අවශ්‍ය වෙන බහඬ පොත්පත් මිලදී ගන්න අපේ රුපියල් 25000ක දීමනාවක් දෙන්න තීරණය කළා. ඒක ඉක්මනින්ම ලැබී. හරි ඊට පස්සේ අපි ඕගොල්ලන්ට ඒ ඉන්න තැනට යන්න බැරි නම් අපි මාසයකට ගෙවල් කුලියක් ගෙවන්නම්. ඒතර නේද? වයර් තැනක් හොයාගෙන ආරක්ෂිත තැනකට යන්න එපානේ. ආපහු එතෙන්ට ගිහිල්ලා බෑ. ඒතර අපි తాවකාලික දීමනාවක් දෙන්නම්. ඊට පස්සේ ප්‍රශ්නේ සම්පූර්ණ විසඳනවා. හරි එහෙනම්. රටේම කරන්න එපා ඒක නේද? අපි කවදද කරන්න බෑ සිටුේෂන් එක දන්නවනේ. සාහනයක් සැලසෙන විදියට අපිත් ඒකට උදව් කරන්න. ඒ විදිහට ජනාධිපතිතුමා අපිට දෙන සහයෝගයට අපි ගොඩාක් ගරු කරනවා. ටීම් එකක් විදිහට මෙතන එන හැමෝම වෙනුවෙන් මම කතා කරන්නේ. and thank you so much. මෙතනට ඇවිල්ලා අපිව බලලා යන එකට ඉඩමක් දුන්නා නම් ඒක ලොකු දෙයක්. Okay. thank you sir.